කතා කරන්න යන්නේ නැත්නම් ප්‍රෝග්‍රෑම් එක දාන්නේ ගරු අධිකරණ ඇමති හර්ෂ නායක මැතිතුමා විසින් වගකීම් බාර ගැනීම පිළිබඳව. ඒ කියන්නේ ඉලක්කයට වෙච්ච ආරවුලට එතුමා වගකීම් බාර ගැනීම. වගකීම බාර ගැනීමේ සංකල්ප දෙකක් තියෙනවා. පොඩ්ඩක් අහගෙන ඉන්න හොඳේ. යම් කරුණාවක් දැක්වුවා අද මම විහිළු කරන්න හෝ රණ්ඩු කරන්න පුළුවන් මානසික මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒ හින්දා එතුමාගේ විහිළු කතාවලට වෙන දවසක උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඔහු පාවිච්චි කරපු සමහර වචන මම කොහෙන් හරි ගිහිල්ලා කියවලා තේරුම් අරගෙනත් එන්න වෙනවා. කෙසේ හෝ වේවා ඒ වගේම ඔහු මට යෝජනා කරා මම අසාර්ථක ඇමතිවරයෙක් නිසා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. මම වගකීම බාර ගන්නවා කියන එකෙන් කිව්වේ එක දෙයයි. වගකීමෙන් පලා යන්නේ නැහැ. වගකීම බාරගන්නේ මගේ ආයතනයේ වෙච්ච ප්‍රශ්නයක් විසඳීමේ සදාචාරාත්මක වගකීම මට තිබෙන නිසා. ඒකටයි මම වගකීම බාරගන්නේ. ඒ වගේම මම මේ රාජකාරිය නිවැරදි ලෙස නොකරනවා. මගේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් මගේ කණ්ඩායමත් ඒ සම්බන්ධයෙන් මා කළ යුතු පියවර මට උපදෙස් දෙවි. අසාර්ථක වීම නිසා යමෙක් ඉල්ලාස් වෙන්න ඕන නම් මං හිතන්නේ විපක්ෂ නායකතුමා ඉස්සෙල්ලාම ඉල්ලාස් විය යුතුයි. මොකද ඔහු සාර්ථක වුණා නම් ඔහු ඉන්නෝනේ ජනාධිපති පුටුවේ උත්තර විපක්ෂයේ නෙමෙයි. ඒ වගේම කලින් හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කෙනෙක් ගැන කතා කරා. ඒකක්වත් මේවට අදාළ වෙන්නේ නැහැ. ඒක තම තමන්ගේ දේශපාලනය තමයි අපිට එතනින් පේන්නේ. හර්ෂණ නායකකාර ගරු ඇමතිතුමා වගකීම් බාරගත්තේ ව්‍යවස්ථාවට. එතුමා බාරගත්ත ව්‍යවස්ථාපිත වගකීම. මොකද එතුමාට තමයි ඒක ගෙදර ඔය රත්නද ඔක්කොම එතුමාට තමයි පවතින්නේ. එතුමාගේ බාර ගැනීම ව්‍යවස්ථාපිත බාර ගැනීම. නමුත් සත්‍ය බාර ගැනීම මොකක්ද කියන එක වෙන වතකට. අන්න එතෙන්ට පොඩ්ඩක් අවධානය යොමු කරලා බලමු. හර්ෂණ නායකකාර අමතිතුමාට තව අමාත්‍යාංශ කීපයක් තියෙනවානේ. එතුමා ඔතෙන්ට ගිහින් මේ විතර පදිංචි වෙන්නේ නැහැනේ. එතුමා කියන්නේ එතුමා සෝෂල් මීඩියා එකෙන් තමයි දැනගත්තේ මේ වගේ කරවලක් කරනවා කියලා. ඒක හරිනේ. අපි දැනගත්තේ සෝෂල් මීඩියා එකෙන්. අපි දැනගත්තේ එහෙමයි. ඒකට කියන කතාව හරි. ඒකට මේකේ සත්‍ය වාක්‍යම කාරණා තියෙනවා. හර්ෂණ නායකකාර මැතිතුමා බාරගත් ව්‍යවස්ථාපිත බාර ගැනීමක්. සත්‍ය වාක්‍යම තියෙන කොහෙද? ඒක තියෙන්නේ රිමාන්ඩ් එකේ. කියන්නේ රිමාන්ඩ් එකෙන් තමයි ඔය රිමාන්ඩ් එකේ නිලධාරීන් තමයි උක බලාගන්න ඕනේ. මොකක්ද නෙමෙයි. රිමාන්ඩ් එකේ මොකද කරේ? රිමාන්ඩ් එකේ සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා. කොමඩාන් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන් මොකද කරේ? ඒගොල්ලන්ට තමයි සත්‍ය වාක්‍යම තියෙන්නේ. හර්ෂණ නායකකාර මහත්තයා වාක්‍යයෙන් බාරගත්තේ ව්‍යවස්ථාවට වාක්‍යම. ඒක හරි. අනිත් එක සත්‍ය වාක්‍යම තියෙන්නේ රිමාන්ඩ් එකේ. දැන් මේක කියන්න බැරි මොකද දන්නවද? දැන් සෑහෙන විමර්ශනයක් කරනවා CID එකකින්. පොලිසියේ නිලධාරීන් සෑහෙන කොටසකට මද්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වෙයි. ඒක නිසා දැන් ඒ වගේ විද්‍යාල මත දැක් කරන්න ඒතර ප්‍රඥාවකට නැහැ කියලා මගේ හිතේ. ඒක අම්මා කෙනෙක් කෑ ගහනවා. මගේ පුතා අහිංසකයි, මගේ පුතාට මද්ද්‍රව්‍ය ඇඟේ ගහලා තමයි මෙයා අතුරුට දැම්මේ කියලා. එයා අහිංසකයි කියලා. ඒක වෙන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වයට ඒක නිසා මේ ඒක අනික වෙද්දලා මරන්න බෑ. මම දැක්කා දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා විශාල බංගයක් කියනවානේ. හැබැයි හර්ෂණ නායක මහත්මයාව අයින් කරන්න පුළුවන් අතිරතු අපේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට පමණයි. ඒත් බලන්නේ අයින් කරන්න. මං හිතන්නේ අතිරතු එච්චර ප්‍රඥාවකෝචර නොවන වැඩක් කරයි කියලා. මේක හේතුව නෙමෙයි මේ හර්ෂණ නායක මහත්මයා අයින් කරන්න. ඒ අමාත්‍යාංශයෙන් අයින් කරන්න. අන්තිම දවල්ක කියනවා මෙයා පාර්ලිමේන්තුවට අයින් වෙන්න ඕනේ කියලා.
හැමදාම කියන කතාවනේ. හැබැයි ඉතින් හොඳයි ඒක මහජනතාවට කියන්න පුළුවන් තේවදාස මැතිතුමාට කියන්න පුළුවන් මේ මහජනතාව දැනුම් දෙන්න පුළුවන්. දැනුමට අපිට තියෙනවා කියලා. තත්ත්වය. ඒ අවසාන වශයෙන් මම කියන මෙච්චරයි. අපුජ්ජලික මතේ හොඳේ. මම හිතන්නේ මේ අධිකරණ නැමැති අවසරනායක කර මහත්මයා ඉල්ලා සිටු කියලා මම ගොන් කතාව ඒක මම කියන්නේ පොළ කල්පනා කර බලන්න. ඒක මම කියන්නේ පොළ කල්පනා කර බලන්න.